80,000කට අධික ප්‍රේක්ෂකාගාරයක් සහ ඇමරිකානු ජනාධිපතිවරයා පවා බලාගෙන හිටපු මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ඉතිහාසයට එකතුනේ සුන්දර පාපන්දු තරගයක් විදිහට නම් නෙවෙයි. ලියොනෙල් මෙසිගේ ආජන්ටිනාව, ඒ කියන්නේ ලෝකයේ වත්මන් පාපන්දු රජවරුන් තමන්ගේ ලෝක ශූරතා කිරුළ අත්හැරියේ ප්‍රතිවාදීන්ට අතට අත දීලා ගෞරවයෙන් නෙවෙයි. වෙනත් ක්‍රීඩකයෙකුගේ බෙල්ලෙන් අල්ලලා බිමට ඇදලා දාපු තුච්ච ගැටුමකින්. විනාඩි 120ක් පුරා දිවගිය මේ තරගයේදී ඇත්තටම වුණේ මොකක්ද? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලෝක පාපන්දු ඉතිහාසයේ සිදුවුණු දරුණුතම සහ ලැජ්ජාශීලීම අවසන් මහා තරගයේ කිසිවෙක් නොදකින පැතිකඩ. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ආජන්ටිනාවට මේ පරාජය උරුම විය යුතුමයි කියලා ඔබට හොඳින්ම තේරුම් යාවි. අංක 1. සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන ලැජ්ජා සහගත සත්‍යය. ලෝක කුසලාන අවසන් මහා තරගයක් කියන්නේ කණ්ඩායම් දෙකේම කරට කර සටනක්. හැබැයි මේ තරගයේ දත්ත දිහා බැලුවහම ඒක ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වුණු ඒක පාර්ශිකම තරගය කියලා කිව්වොත් ඔබ පුදුම වේවි. ස්පාඤ්ඤය ගෝල ලබා ගැනීමේ උත්සාහයන් 20ක් ගනිද්දී ඉන් 12ක්ම ගෝලය වෙත නිවරදිව එල්ල කරලා තිබුණා. පන්දුව හැසිරවීමේ ප්‍රතිශතය 65ක් ස්පාඤ්ඤය සතු වුණා. 76ක්ම ප්‍රහාරාත්මක ක්‍රියාකාරකම් සිද්ධ වුණේ ආජන්ටිනා අර්ධේ. දැන් බලන්න ආජන්ටිනාවේ දත්ත. මුළු තරගයටම ගෝල ලබා ගැනීමේ උත්සාහයන් ගත්තේ 2ක් පමණයි. ඉන් එකක්වත් ඉලක්කයට ගියේ නැහැ. ස්පාඤ්ඤ ගෝල රකින්නාට එකම එක පන්දුවක්වත් රකින්න ආජන්ටිනාව අවස්ථාවක් හැදුවේ නැහැ. හැබැයි ආජන්ටිනාවේ සුපිරි ගෝල රකින්න ක්‍රීඩක එමිලියානෝ මාටිනෙස් තමන්ගේ කණ්ඩායම බේරගන්න 11 වතාවක් පන්දුව රැකගත්තා. ඔහු දැක්වූ ක්ෂතාවෙන් නොවන්නට මීට වඩා වැඩි ගෝල සංඛ්‍යාවකින් ආජන්ටිනාව පරාජය වෙන්න ඉඩ තිබුණා. අංක 2. ආජන්ටිනාව ක්‍රියාත්මක කළ ක්‍රූර සැලසුම. දැන් ඔයාට ප්‍රශ්නයක් එයි, කිසිම ගෝලයක් ලබා ගන්න උත්සාහයක්වත් නොකරපු ආජන්ටිනාව කොහොමද විනාඩි 106ක් වෙනකම් තරගයේ රැඳිලා හිටියේ කියලා. උත්තරය හරිම සරලයි. ඒ තමයි තමන්ට පාපන්දු ගහන්න බැරි නම් අනිත් අයටත් පාපන්දු ගහන්න දෙන්න එපා කියන සංකල්පය. ඔවුන් මේ තරගයේදී පාවිච්චි කළේ උපක්‍රමශීලී සැලසුමක් නෙවෙයි, ක්‍රූර සහ දරුණු සැලසුමක්. තරගයේ 14 වෙනි විනාඩියේදීම ඇලෙක්සිස් මැක් ඇලිස්ටර් ස්පාඤ්ඤයේ ඩැනී ඔල්මෝගේ කකුල් දෙකම කැඩෙන්න වගේ පනිනවා. ඊට පස්සේ නිකලස් ටැග්ලියාෆිකෝ ස්පාඤ්ඤයේ යෝන් සුපිරිතරුව ලැමීන් යමාල්ව බිමට ඇදලා දානවා. කකුල පාගනවා. ලියැන්ඩ්‍රෝ මාටිනෙස් පිටිපස්සෙන් නැවිත් පහර දෙනවා. බෙන්ච් එකේ ඉඳන් ආපු ලියැන්ඩ්‍රෝ පර්ඩෙස් රොඩ්රිගේ පිටුපසට වැලමිටෙන් පහර දීලා ලොකු ගැටුමක් නිර්මාණය කරනවා. මේක තමයි ඔවුන්ගේ සැලැස්ම. ප්‍රතිවාදියාව මානසිකව සහ ශාරීරිකව වට්ටලා ඔවුන්ගේ රිද්මය කඩන එක. අංක 3. විනිසුරුවන්ගේ නිහඬියාව සහ රහසිගත ආරක්ෂාව. පාපන්දු ගැන උනන්දුවක් දක්වපු හැමෝම වගේ ගොඩක් දවස් තිස්සේ කතා කරපු දෙයක් මේ තරගයේදීත් ඔප්පු වුණා. ඒ තමයි ආජන්ටිනාව කොච්චර දරුණු විදිහට නීති කැඩුවත් විනිසුරුවන් ඒ දෙස ඇස්කන් පියාගෙන සිටීම. තරගයේ ප්‍රධාන විනිසුරු ස්ලෝවේනියාවේ ස්ලාවෝ වින්සින් මේ තරගයේ පුරාවටම ආජන්ටිනාවේ මේ දරුණු වැරදිවලට දඬුවම් දීම මගහැරියා. වෙන ඕනෑම තරගයකදී කහ කාඩ්පත් ලැබෙන වැරදිවලට ඔහු කිසිදු දඬුවමක් දුන්නේ නැහැ. මේ තරම් දරුණු විදිහට තරගය ගිහිල්ලා පළවෙනි කහ කාඩ්පත ඇදුනේ 41 වෙනි විනාඩියේදී. මේ නිසා ලෝකයේ පුරාම පාපන්දු විචාරකයන් ප්‍රශ්න කරන්න ගත්තා. FIFA සංවිධානය තමන්ගේ වැඩියෙන්ම අලෙවි වන ජනප්‍රියම කණ්ඩායම මේ විදිහට රහසිගතව ආරක්ෂා කරනවද කියලා. අංක 4. එන්සෝ ෆර්නැන්ඩස්ගේ මෝඩකම සහ රතු කාඩ්පත. ආජන්ටිනාව හැමතිස්සෙම කරන්නේ තමන්ගේ හාරගත්ත වලේ තමන්ම වැටෙන එක. එන්සෝ ෆර්නැන්ඩස් කියන්නේ ඒකට හොඳම උදාහරණය. ඔහු මුලින්ම විනිසුරුවරයාට උසුළු විසුළු කරමින් අත්පොල සන්දීලා කහ කාඩ්පතක් ලබා ගත්තා. ඊට පස්සේ નિયમિત කාලය ඉවර වෙලා තරගය අමතර කාලයකට යන්න ආසන්නයේදී ස්පාඤ්ඤයේ යොවුන් ආරක්ෂක ක්‍රීඩක පාවු කුබර්සිගේ ඇඟට දරුණු විදිහට කකුල තියලා පනිනවා. ප්‍රතිඵලය දෙවනි කහ කාඩ්පතක් එක්ක රතු කාඩ්පතක් ලැබී පිටියෙන් ඉවත් වීමට සිදුවීම. මේක පාපන්දු ඉතිහාසයේ ලියවුනේ අතිශය මෝඩම ක්‍රියාවක් විදිහට. ලෝක කුසලාන අවසන් මහා තරගයකදී රතු කාඩ්පතක් ලැබපු ඉතිහාසයේ 3 වෙනි ආජන්ටිනා ක්‍රීඩකයා බවට එන්සෝ පත් වුණා. මේ නිසා ආජන්ටිනාවට විනාඩි 30ක අමතර කාලයේ ක්‍රීඩා කරන්න වුණේ ක්‍රීඩකයන් 10 දෙනෙක්ගෙන්. අංක 5. ස්පාඤ්ඤයේ අසමසම ඉවසීම සහ ජයග්‍රාහී ගෝලය. ආජන්ටිනාව කොච්චර ගැටුම් ඇති කරගන්න හැදුවත් ස්පාඤ්ඤය කලේ එකම එක දෙයයි. ඒ තමයි
කිසිම ගැටුමකට නොගිහින් තමන්ගේ සුපුරුදු පාපන්දු රටාව ක්‍රීඩා කරන එක. ඔවුන් පන්දුව තමන් සතුව තබාගෙන පැය 2ක් පුරාවට ආජන්ටිනාවට පන්දුව අල්ලන්නවත් දුන්නේ නැහැ. ඔයාට ගේම් එකක් ෆික්ස් කරන්න බැහැ ඔයාට බෝලේ අල්ලන්නවත් හම්බෙන්නේ නැත්නම්. අවසානයේ අමතර කාලේ 106 වෙනි විනාඩියේදී ස්පාඤ්ඤයේ ඉවසීමට ප්‍රතිඵලය ලැබුණා. පේද්‍රෝ පෝරෝ දුන්නු අපූරු පන්දුවක් නිකෝ විලියම්ස් හරහා ගිහින් ආදේශක ක්‍රීඩකයෙක් ලෙස ආපු ෆෙරන් ටෝරස් විසින් දැලටම යොමු කළා. ස්පාඤ්ඤයේ 20 වෙනි ගෝල ලබා ගැනීමේ උත්සාහය. සාධාරණව ක්‍රීඩා කරපු කණ්ඩායමට අවසානයේදී ජයග්‍රහණයේ දොරටුව විවර වුණා. අංක 6 පාපන්දු දෙවියා මෙසීගේ කඳුළු පිරුණු ඛේදනීය සමුගැනීම. මේ ඔක්කොම දේවල් වෙනස් වෙද්දි ලියෝනල් මෙසි කොහෙද හිටියේ? සාධාරණව කතා කළොත් මෙසි මේ කිසිම අපිරිසුදු වැඩකට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි මේක ඔහුගේ පාපන්දු ජීවිතේ නිහඬම තරගයක් වුණා. පළවෙනි විනාඩි 15ටම ඔහු පන්දුව ස්පර්ශ කළේ එකම එක වතාවක් විතරයි. ඔහු පිටියේ හිටියද කියලාවත් හොයාගන්න බැරි තරමට ස්පාඤ්ඤ ක්‍රීඩකයන් ඔහුව හිර කරලා තිබුණා. එකම එක අවස්ථාවක මෙසි විනිසුරුවරයා ළඟට ගිහින් ළමෙක් වගේ පැමිණිලි කළා මාක් කුකුරෙල්ල කට වහගෙන ඔහුට මොනවද කිව්වා කියලා. ලෝකයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා මේ වගේ තත්වයකට පත්වීම ගැන ඇත්තටම කනගාටුදායකයි. තරඟය ඉවර වුණාම ඔහු කාත් එක්කවත් රණ්ඩු වෙන්න ගියේ නැහැ. ඔහු තනියම පිටේ වාඩි වෙලා ඇඬුවා. වයස අවුරුදු 39 දී තමන්ගේ අවසන් ලෝක කුසලානය තමන්ගේම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කැත හැසිරීම නිසා මේ විදිහට පරාජය වීම ඔහුගේ ලෙගසි එකට ලොකු කැලලක් වුණා. අංක 7 තරඟයෙන් පසු සිදුවුණු ලැජ්ජා සහගත ගැටුම. ආජන්ටිනාව කියන්නේ හොඳට පාපන්දු ගහන කණ්ඩායමක් වුණත් ඔවුන්ට පරාජය දරාගන්න කිසිම හැකියාවක් නැති බව තරඟය අවසානයේදී ඔප්පු කළා. විනිසුරුගේ අවසන් නලාහඬත් එක්ක ස්පාඤ්ඤය ජයග්‍රහණය සමරද්දී ආජන්ටිනාවේ මෙහුවෙල් මොලීනා රොඩ්රිට පහරක් එල්ල කරන්න හැදුවා. එතනින් පටන් ගත්තු ගැටුම මහා රණ්ඩුවක් දක්වා දුරදිග ගියා. ස්පාඤ්ඤයේ එරික් ගාසියා තමන්ගේ ක්‍රීඩකයාව බේරගන්න ඉද්දී ආජන්ටිනාවේ පර්ඩේස් ඇවිත් ගාසියාගේ බෙල්ලෙන් අල්ලලා බිමට ඇදලා දැම්මා. ඊට පස්සේ ගාවිට ගැහුවා. තියාගෝ අල්මාඩාව බිමට ඇදලා දැම්මා. ආජන්ටිනා පුහුණුකරු ස්කලෝනි පවා පිටිය පුරා දුවමින් තමන්ගෙම ක්‍රීඩකයන්ව පාලනය කරන්න හැදුවත් ඒක සාර්ථක වුණේ නැහැ. නිකලස් ඔටමෙන්ට් ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට අපහාස කරමින් කෑ ගැහුවා. ලෝක ශූරයෝ තමන්ගේ කිරුළ බිම තිබ්බේ මෙන්න මේ වගේ පහත් විදිහකට. අංක 8 පරාජය බාරගන්න බැරි වූ ආජන්ටිනාවේ අවසන් නිහීන ක්‍රියාව. රණ්ඩුවටත් වඩා ලැජ්ජා සහගතම දේ උනේ ත්‍යාග ප්‍රධානෝත්සවයේදී. ස්පාඤ්ඤ කණ්ඩායම ජයග්‍රාහකයන් විදිහට පදක්කම් ගන්න යද්දී ඔවුන් ආජන්ටිනාවට ගෞරවයක් විදිහට ගාඩ් ඔෆ් ඔනර් එකක් ලබා දුන්නා. හැබැයි ආජන්ටිනා ක්‍රීඩකයන් කළේ මොකක්ද? ඔවුන් සම්පූර්ණයෙන්ම අනික් පැත්ත හැරිලා ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට පිටුපාලා තමන්ගේ ප්‍රේක්ෂකයන් දිහා බලාගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි මුළු තරඟාවලියම විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි රන් බෝලය ස්පාඤ්ඤයේ රොඩ්රිට හිමි වෙද්දී ආජන්ටිනා ප්‍රේක්ෂකයන් මහ හඬින් මෙසීගේ නම කියමින් කෑ ගහලා ඒ මොහොත විනාශ කරන්න හැදුවා. ජර්මනු පාපන්දු තරුවක් වුණු ටෝනි ක්‍රස් මේ ඔක්කොම බලාගෙන ඉඳලා අවසානයේ වචන 3කින් ට්වීට් එකක් දැම්මා. ෆුට්බෝල් වොන්. එහෙම නැත්නම් පාපන්දු ක්‍රීඩාව දිනුවා. ඔව් ආජන්ටිනාවේ පාපන්දුව නෙවෙයි නියම පාපන්දු ක්‍රීඩාව එදා ජයග්‍රහණය කළා. අංක 9 ස්පාඤ්ඤ යනු සැබෑම ලෝකශූරයන් බව ඔප්පුවීම. අපි ස්පාඤ්ඤ ගැන කතා නොකරම බෑ. මේ තරඟය විතරක් නෙවෙයි මුළු තරඟාවලිය පුරාම ඔවුන් පෙන්වපු දක්ෂතාවය අසම සමයි. තරඟ 9ක් ක්‍රීඩා කරපු ඔවුන්ට විරුද්ධවාදීන් ලබාගෙන තිබුණේ එකම එක ගෝලයක් විතරයි. ලෝක කුසලානයේ දිනයි කියලා හැමෝම හිතපෝ එම්බාපේ ඉන්න ප්‍රබල ප්‍රංශ කණ්ඩායම පවා 2-0ක් විදිහට ඔවුන් පරාජය කළා. මේ ජයග්‍රහණයත් එක්ක ස්පාඤ්ඤ තරඟ 38ක් එක දිගට පරාජය නොවි ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ දිගම වාර්තාවට හිමිකම් කිව්වා. මේක වාසනාවට උණු දෙයක් නෙවෙයි. විනිසුරුවන්ගේ උදව්වෙන් උණ දෙයක්ුත් නෙවෙයි. ඔවුන් කොච්චර දක්ෂද කොච්චර මානසිකව ශක්තිමත්ද කියනවා නම් ආජන්ටිනාවේ කිසිම පහර දීමකට කෑ ගැසීමකට හෝ උප්පර වැට්ටියකට ඔවුන්ව වටන්න බැරි වුණා. අවසානයේදී පාපන්දු ක්‍රීඩාවේ සැබෑ සුන්දරත්වය ජයග්‍රහණය කළා. අංක 10 FIFA සංවිධානයේ මුදල් කෑදරකම සහ අසාර්ථක හාෆ් ටයිම් සංදර්ශනය. මේ ඔක්කොටම වඩා ලෝක කුසලාන අවසන් මහා තරඟය විනාශ කරපු තවත් ලොකුම වරදකරුවෙක් ඉන්නවා. ඒ තමයි තරඟය සංවිධානය කරපු FIFA ආයතනය. ලෝක කුසලාන ඉතිහාසයේ පළවෙනි වතාවට තරඟයේ අර්ධ කාලය ඇතුළේ ඇමරිකාවේ සුපර් බෝල් තරඟය වගේ දැවැන්ත සංගීත සංදර්ශනයක් පවත්වන්න FIFA ආයතනය කටයුතු කරනවා. ඔවුන් මැඩෝනා, ශකීරා, ජස්ටින් බීබර් වගේ ලෝක පූජිත ගායක ගායිකාවන් පිරිසක් මේකට ගෙනාවා.
සංදර්ශනයක් විදිහට මේක ලස්සන වුණත් පාපන්දු නීතිවලට අනුව අර්ධ කාලයක විවේකයේ විනාඩි 15කට සීමා වෙන්න ඕනි. හැබැයි මේ සංදර්ශනය නිසා විවේකයේ විනාඩි 27යි තප්පර 23ක් දක්වා ඇදුණා. ක්‍රීඩකයන්ගේ තරඟ රිද්මය මේකෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පාපන්දු ක්‍රීඩකයෙකුගේ ශරීරය පළමු අර්ධයේ විනාඩි 45 පුරා ඉහළම කායික ක්‍රියාකාරීත්වයක පසු වෙනවා. සාමාන්‍ය විනාඩි 15ක විවේකයෙන් පසු ඔවුන් නැවතත් ඒ රිද්මයෙන්ම පිටියට පිවිසිය යුතුයි. නමුත් විවේක කාලයේ විනාඩි 27ක් දක්වා දීර්ඝ වීම නිසා ක්‍රීඩකයන්ගේ ඇඟ සීතල වීම සහ මාංශපේශි තදවීම සිද්ධ වෙනවා. මේක බරපතල ආබාධ ඇතිවීමේ අවදානමත් ඉහළ නංවනවා. FIFA සංවිධානය මිලියන ගණන් සල්ලි සහ අනුග්‍රාහකයන් වෙනුවෙන් පාපන්දු ක්‍රීඩාවේ ජීවය මරලා දැම්මා. ඒ විතරක් නෙවෙයි ත්‍යාග ප්‍රධානෝත්සවයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිටියට එද්දී මුළු ක්‍රීඩාංගණයම හූ කියන්න පටන් ගත්තා. ආජන්ටිනාවේ ක්‍රිස්ටියන් රොමේරෝ ට්‍රම්ප් එක්ක අතට දීම පවා ප්‍රතික්ෂේප කළා. ස්පාඤ්ඤ ලෝක කුසලානය උස්සන වෙලාවේ ෆොටෝ එකට පෙනී ඉන්න ට්‍රම්ප් උත්සාහ කරද්දී FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ ඔහුව කැමරාවෙන් අයින් කරන්න උත්සාහ කරනවා මුළු ලෝකෙම දැක්කා. මේක පාපන්දු තරඟයක් නෙවෙයි සංදර්ශනයක් මැදට රණ්ඩුවකුත් දේශපාලනයත් එකතු වුණු මහා විහිළුවක් බවට පත් වුණා. ඉතින් ආජන්ටිනාව මේ තරගයේ පරාජය වීම ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගෝල ලබා ගන්න කිසිම උත්සාහයක් නොගත්ත එකද? එහෙම නැත්නම් ක්‍රීඩකයන්ගේ බෙල්ලෙන් අල්ලපු එකද? එහෙමත් නැත්නම් ස්පාඤ්ඤයට පිටුපාල කරපු අවමානයේද මෙතනින් දරුණුම දේ? පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.